මේ කාර්යාලය ආරම්භ කරේ විල්ස් අපි 1996 ලොකුස්ලානේ දිනාගත්තට පස්සේ ඒකට තිබුණු රාජ්‍ය චන්ද්‍රික බණ්ඩාරනායක මැතිණිය අපේ ක්‍රීඩකයන්ට ඉඩම් ලැබලා දුන්නා. ඒක සියලුම ඉඩම් අපි එක්කහුව කරලා ක්‍රීඩකයෝ දෙන්නෙක් ඇරුණාම අනිත් සියලු දෙනාම එකට එකතු වෙලා අද මේ හවුසින් ප්‍රොජෙක්ට් එකක් අපි ස්ටාර්ට් කරා. අපි ඒකේ බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පිට රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේම විදේශිකයන්ටත් මේ හරහා මේ හවුසින් ප්‍රොජෙක්ට් එකට ආයෝජනය කරන්න. ඉතින් මේක රටක් හැටියට ආයෝජනයක් ගේන විශාල වැඩ ප්‍රමාණයක්. ඒ වගේම පිට රටේ ඉන්න අයගේ ලොකු උනන්දුවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ක්‍රීඩකයෝ ලොකුස්ලානේ ක්‍රීඩා කරපු කොම් වගේ මේ ප්‍රොජෙක්ට් එකේ හැම ක්‍රීඩකයෙකුටම එක අපාර්ට්මන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක එකට ඉන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් මම හිතනවා අද මේ කාර්යාලය ඇරියේ ඒ වැඩ කටයුතු ඉදිරි වසර 3මාරක් ඇතුළත අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පයිලිං පටන් ගන්න එන මාස වෙනකොට. ඉතින් දැනටමත් ලොකු උනන්දුවක් තියෙන විශේෂයෙන්ම විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිට දැනුවත් වෙලා තියෙන අපි පිට රටවල් වලට ගියාම මම හිතනවා මේක හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ ව්‍යාපෘතියක් කියලා. මේ කාර්යාලයේදී මේ නිවාස සංකේම හදලකේ ව්‍යාපෘතිය විසක්තියද? ඔව් මේක මේ නිවාස ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යාලය හැටියට මේක තියෙන්නේ. රොබර්ට් ගුණවර්ධන මාවතේ තමයි අපේ ඒ ඉඩම තියෙන්නේ. ඉතින් අපි දැනට වැඩ කටයුතු ආරම්භ කරගෙන යනවා. ඉතින් මම හිතනවා අවුරුදු 3මාරක් තමයි අපි ටාගට් කරලා තියෙන්නේ ඉවර කරගන්න. අපිට 240 ගානක් විකුණන්න තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ක්‍රිකට් ක්‍රීඩකයෝ 12 දෙනාටත් එක නිවාස සංකීර්ණ නිවාසයක් බගින් හම්බ වෙනවා. ආයෝජනයෙන් ඉන්දියාවෙන් RPP කියන මේ තියෙන සමාගම තමයි ඉන්දියන් දකුණු ඉන්දියාවේ ආයෝජකෙක්. එයා මේ රටේ ආයෝජනය කරලා තියෙනවා. ඉතින් ඒ හරහා මම දන්න හැටියට ඩොලර් මිලියන 30ක් වගේ ආයෝජනයක් මේ රටට එනවා. ඒ හරහා විශාල අපි බලාපොරොත්තු වෙනවා මොන රජයක් තිබුණත් මොන ආණ්ඩුවක් තිබුණත් අපිට අවශ්‍ය වෙන මේ රට දියුණු කරන්න. ඒ සඳහා අපි ක්‍රීඩකයන් ඉන්න ප්‍රමාණයත් එක්ක අපි ආයෝජකයන්ව ගෙනල්ලා මේ රටේ ඉදිරි සංවර්ධන වැඩවලට අපි දායකත්වය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අපි ඉන්නේ පෝට් සිටි. එහෙමත් නැත්නම් වරාය නගරේ. මේ ගොඩනැගෙන්නේ ඔබෙත් අපෙත් අනාගතේ. මේ නවලව ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.